හරි අද මම කතා කරන්න ආවේ ඒ කියන්නේ අපේ 22 23 ඒ කියන්නේ සැටර්ඩේ සන්ඩේ මේ මාසේ ඩිජිටල් ඔසිලොස්කෝප් and logic analyzer course එක වර්ක්ෂොප් එක පටන් ගන්නවා ෆුල් ඩේ තියෙන්නේ උදේ 9 ඉඳන් හවස 6 වෙනකම් ක්ලාස් එක තියෙනවා තියරි and ප්‍රැක්ටිකල් දෙකම ඔන්ලයින් සිමුලේෂන් මෙතඩ් එකකින් තමයි කරන්නේ එතකොට අපි කරන්නේ මොනවද කියන එක සාම්පල් එකක් විතරක් ඔයගොල්ලන්ට මේ ගේන්න හදන්නේ මේකේ හරි එතකොට මේ මම මෙතන අරන් තියෙන්නේ එතකොට ඩිජිටල් ඔසිලොස්කෝප් එක සහ ලොජික් ඇනලයිසර් එක පාවිච්චි කරලා SPI කමියුනිකේෂන් එක SPI අපි කියලා අපේ තියෙන ෆ්ලෑෂ් රොම් එකක් ලැප්ටොප් වල තියෙන්න පුළුවන් ඕනම ඔයගොල්ලෝ ස්මාර්ට් වොච් එක තියෙන SPI ROM එතකොට මොකක්ද මේක ගැන බ්‍රීෆ් අයිඩියාවක් තමයි මම කියන්න යන්නේ ටෝටල් මෙතන එක්ස්ප්ලেইন කරන්න වෙලාවක් නැහැ එතකොට මම මෙතනදි කියන්න අපේ ලැප් එකේ ඔයගොල්ලෝ දන්නවා ලැප්ටොප් මදර් බෝඩ් එකේ ඩෙස්ක්ටොප් මදර් බෝඩ් එකේ තියෙන BIOS chip එකක්. එතකොට මේ BIOS chip එක වැඩ කරන මෙතඩ් එක මොකද්ද? එතකොට එයා මොකද්ද කරන්න කියන එක ගැන අපි මෙතන අයිඩියා එකක් අරගෙන ඉමු මේ වැඩේ කරන්න. එතකොට මම මේක ඔයගොල්ලන්ට එක්සැම්පල් එකක් පෙන්වන්න යන්නේ. ඔසිලොස්කෝප් එක පාවිච්චි කරලා තමයි මම මේකෙදි කරන්නේ. ලොජික් ඇනලයිසර් එක විතර පාවිච්චි කරන්නේ නැහැ. එතකොට DSO එක පාවිච්චි කරලා SPI කමියුනිකේෂන් එරර් එකක් අයිඩෙන්ටිෆයි කරගන්නේ කොහොමද කියන එක තමයි මේකෙදි ගන්නෙ. හරි. එතකොට අපි SPI ROM එකක් ගත්තොත් W25 Q64 කියලා තියෙනවා මේක Winborn SPI ROM එකක්. 25 කියන එක මීන් කරන්නේ SPI කියන ප්‍රොටෝකෝල් එකකින් තමයි මෙයා ඉන්නේ. ඒ කියන්නේ SPI ROM එකක් කියන එක. Q කියන කෝඩ් කියන එක 64 කියන්නේ අපේ බිට් ගාන. එතකොට මේක 8 MB බෙදුවාම මේක 8 MB වෙනවා. ඔව් 8 MB වෙනවා. ROM එකේ මෙගාබයිට් 8ක ROM එකක් තමයි මේ තියෙන්නේ. හරි. එතකොට ඕගොල්ලෝන්ට මූලික අදහස මම මෙතනදි දෙන්න. PCH අපි දන්නවා PCH එකටයි මෙතන එයා KBC එකට. ඒ කියන්නේ අපි IO controller කියන එක embedded controller එකට EC එකට attach කරලා තියෙනවා SPI ROM එක. එතකොට එහෙනම් ඔගොල්ලෝ මූලික වශයෙන් IO එක ගැන මූලික දේවල් දැනගෙන තියෙන්න ඕනේ. ඒ දේවල් තමයි EC එක ස්ටෑන්ඩ් බයි මෙතඩ් ඒ කියන්නේ ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේදී ෆන්ක්ෂන් වෙනවා. උදාහරණයක් විදිහට බැටරි චාර්ජින් SM බස් කන්ට්‍රෝල් එක. බැටරි චාර්ජ් වෙනවා කියන්නේ අනිවාර්යෙන් බැටරිය ලර්න් කරන්න ඕනේ. බැටරිය I2 කමියුනිකේෂන් එකෙන් බැටරි ID එක බැටරි චාර්ජ් කරන්ට් එක මොකක්ද? එතකොට ටෙම්පරේචර් එක මොකක්ද? චාර්ජින් වෝල්ටේජ් එක මොකක්ද? ඔය ඉන්ෆෝමේෂන් EC එක දැනගන්න ඕනේ. කියන්නේ අපේ KBC එක දැනගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේදී බැටරිය චාර්ජ් වෙනවා. එහෙනම් මෙතන SPI ROM එකක් ඇටච් කරලා තියන්නේ ඇයි KBC එකට. ඒ කියන්නේ මම මෙතන සරල විදියට මේක කරන්නේ ගැන තේරුම් කරන්නේ KBC එකට තියෙන්න ඕනේ ෆර්ම්වෙයාර් එකක්. මේක එක්තරා විදිහේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් 24 MHz වෙන්න පුළුවන්. ඒක ඩිෆෙන්ඩ් වෙනවා වගේ KBC ගන්නවා. ENA එකක් නම් 24 MHz 81.5 මයික්‍රෝ කන්ට්‍රෝල් ප්‍රොසෙසර් එකක් තියෙන්නේ. එතකොට මේක මෙතන බලන්න නිව්ටෝන් මට මතක විදිහට මේක EC එක. මොනවා වුණත් අනිවාර්යෙන් එහෙනම් මෙයාට තියෙන්න ඕනේ ෆර්ම්වෙයාර් එකක් ඉන්ටර්නල් හෝ එක්ස්ටර්නල්. ඒකට හේතුව තමයි ඕනම IO chip එකක් embedded control එකක pins config කරලා තියෙන්නේ ඒකේ firmware එකේ. ඒ කියන්නේ input output define කරලා තියෙන්නේ ඒ KBC එක ඇතුලේ තියෙන firmware එකේ. හෝ එයාට attach කරලා තියෙන ROM එකකින්. එහෙනම් මේකෙදි අපිට පැහැදිලිවම මෙයා පෙන්නලා තියෙනවා SPI ROM එකක් තමයි KBC එකේ firmware එක forward කරන්නේ KBC එකට SPI ROM එකකින්. හරි. එතකොට අපි දන්නවා normally PCH එකට තියෙනවා BIOS එකක්. sorry PCH එකට තියෙන්න ඕනේ firmware එකක්. ඒක mainly Intel firmware එක. ඔයගොල්ලෝ අහලා තියෙනවා Intel Management Engine කියලා. Intel ME කියන්නේ Intel Management Engine කියන එක. එතකොට මේක Intel firmware එක තියෙන්න ඕනේ අපේ SPI ROM එකේ. KBC firmware එක තියෙන්න ඕනේ SPI ROM එකෙන් and BIOS region එක අපි කියනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ lap එක on වුණාම ඔගොල්ලොන්ට දැකලා ඇති ඩෙල් හරි අසුස් හරි ලෝගෝ එක එන්න ප්‍රධාන රීසන් එක තමයි BIOS region එක. ඔයා BIOS configure කරන boot load එක
වෙනස් කරනවා Windows දාදී date and time save කරනවා. එතකොට ඔය සියලුම information එහෙනම් SPI ROM එක ඇතුලේ තියෙනවා. එතකොට මෙන්න මේ method එකට අපි කියනවා BIOS extraction method කියලා. extract කරනවා කියන්නේ යම්කිසි firmware එකක් store එකක තියාගෙන embedded control එක ඒ හරහා access වෙලා microcontroller එකට හෝ processor එකට ගන්නවා. ඒනම් CPU එකක් executed වෙන්න ඕනේ මේකෙදි. උදාහරණයක් PCH එකට attach වෙලා තියෙන අපේ CPU එක. එහෙනම් අපි ගත්තොත් PCH එක executed වෙන වෙලාවේදී PCH CPU එකේ power තියෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ මේ ROM එක execute වෙද්දී PCH එක සහ CPU එක දෙන්නම working condition එකේ තියෙන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි KBC එක on වෙද්දී KBC එකට power ඇවිල්ලා තියෙනවා. KBC එකේ internal firmware එකක් සහ internal ROM එකක් තියෙනවා. හරි. එතකොට අපි ගත්තොත් මේ ෆන්ක්ෂන් එක මම ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකලි පෙන්වන්න යන්නේ. එහෙනම් අපි මේකේ දේවල් තුනක් දැනගන්න ඕනේ SPI communication වලදී. අපි කියනවා chip select. අපි මේ chip select දෙවෙනි එක clock MISO MOSI. හරි. chip select කියන්නේ අපි කිව්වොත් ඒ කියන්නේ අපි යම්කිසි embedded එකක් එක්ක communicate කරද්දී embedded එක විසින් SPI එකට දෙන command එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ command එකක්. active high ඉඳන් active low වෙනවා. මෙන්න මේ පරාසය ඇතුළත තමයි ඔය reference clock එකයි date අපි කියන MISO කියන්නේ master input slave output. ඒ කියන්නේ මේ දෙන්නම masters වෙන්නේ. මෙයා slave වෙන්නේ. එහෙනම් මෙතනින් යන data slave ට output වෙනවා. slave ට output වෙනවා. ඒ කියන්නේ slave out කරනවා master ට in වෙනවා. හරිද? එතකොට දෙවෙනි data එක තමයි MOSI. master මේ පළවෙනි data එක MISO master input slave output. දෙවෙනි data එක MOSI master output slave input. හරි. එතකොට ඔක ගත්තොත් ඕක තමයි අපේ data දෙක. reference clock එකක් ඕනේ මේ clock එක හැදෙන්නේ හැම වෙලේම ඒ කියන්නේ synchronized clock එකක්. ඒ කියන්නේ chip select වෙන වෙලාවට තමයි clock එක එන්නේ. මේ clock එක define වෙනවා අපේ data එක. ඒ කියන්නේ අපි data එක ගත්තොත් data එක define වෙනවා clock එක මත. ඒ කියන්නේ කොච්චර speed එකෙන් data එක communicate කරනවද කියන එක තීන්දුව වෙනවා මෙන්න මේ clock එක මත. එතකොට මම අපි DSO class එකේදී ඔය clock එකක් කියන්නේ මොකද්ද? ඔක one wire වල ඉඳන් quad SPI දක්වා communication topology එක පිළිවෙලකට උගන්වනවා ඒකෙදි. මොකද ඔය දේවල් වල මූලික අදහස නැතුව ගොඩක් දේවල් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතුව යන්න පුළුවන්. මොකද නැත්තම් අපිට ඉස්සරහට කියන්නේ අපිට මල්ටිමීටර් එකක් ඇතුළත අපි ලිමිට් වෙනවා. ඒ කියන්නේ අපේ ඒ කියන්නේ ඊළඟ ලෙවල් එකට අපිට යන්න බෑ රිපෙයාර් එක. දැන් මම ඒක ඔයගොල්ලන්ට මෙතනදී පෙන්නනවා. හරි. එතකොට මම මෙතන කිව්වා SPI ROM එක PCH එකට කමියුනිකේට් කරද්දී අනිවාර්යෙන් එයාට CPU එකක් තියෙන්න ඕනේ. මේ දෙන්නටම තියෙන්න ඕනේ. එහෙනම් KBC එකටත් එක්තරා විදිහේ CPU එකක් තියෙනවා. අපි මේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ KBC එක work වෙන condition එක තමයි S5 වල ඉඳන් ඉස්සරහට work වෙනවා. ඒ කියන්නේ standby mode එකේදී KBC එක working condition එකක තියෙන්න ඕනේ. ඒ කියන්නේ laptop එක off වෙලා තියෙද්දි. PCH config වෙනවා කියන්නේ PCH එක initialize වෙන්නේ lap එක on කරන state එකේදී. ඒ කියන්නේ උදාහරණයක් විදිහට CPU එක වැඩ කරාට අපි කියන S3 state එකේදී CPU එක start වෙන්න පටන් ගන්නවා. CPU එක initialize වුණා display එන්න වෙලාවක් යනවා. display එන්න වෙලාවක් යනවා කියන්නේ SPI ROM එකේ තමයි ඔයාගේ BIOS firmware එක තියෙන්නේ. එතකොට ඔන්න ඔය function එක වෙන්නේ SPI ROM එක හරියට communicate කරොත්. හරි. එතකොට මෙතන මම ආයෙ පැහැදිලි කරොත් chip select එකයි clock එකයි අනිවාර්යයි අපේ data in and data out communication එක පටන් ගන්න. එතකොට මම මේවා වෙන වෙනම පිළිවෙලට උගන්වනවා ක්ලාස් එකේදී. හරි. එතකොට අපි බලමු එහෙනම් පළවෙනි moment එකේදී KBC එක ඒ කියන්නේ පළවෙනි මොහොතේදී KBC එක standby වෙන විදිය අපිට capture කරගන්න පුළුවන්ද කියන එක. EC එක function වෙනවද SP ROM එකෙන්
මේක එක්ස්ට්‍රැක්ෂන් මෙතඩ් එකක්. එක්ස්ට්‍රැක්ෂන් මෙතඩ් එකක් කියන්නේ EC එකේ ෆර්ම්වෙයාර් එක රික්වෙස්ට් කරනවා KBC එක පළවෙනි මොමන්ට් එකේදී පවර් දුන්න හැටි එයාට අපි LDO සප්ලයි එකක් කියනවා 3 වෝල්ට්. ඊට පස්සේ EC embedded system එකක් රීසෙට් වෙන්න ඕනේ. ඊට පස්සේ embedded system එකක crystal එක function වෙන්න ඕනේ. ඔන්න ඔය කාරණා මේන් කාරණා තුන සහ එයාගේ requirements ඔක්කොම මේන් ඇනලොග් සිගනල් එකැනෙ ඕකේ වුණහම උදාහරණ ඇඩප්ට කරන් ඩිටෙක්් ඒසින් වගේ සිගනස් ඔක්කෝම කඩිෂන්සික ඕකේ වුණහම එයා රික්වස් කරනවා ස්පයි රෝම් එකෙන් එයාගේ බයෝසික හරි අපි බලමු එතකොට මං ඕක එක පින්නයක් විතර පාවිච්චි කරලා ඔගොලට මේක පෙන්න්නන්නේ මං ඔය පින් හතර මැල්ලයිස් කරලා ලොජික් ඇල්ලයිසකින් ක්ලාසිකෙද අන්ලයිස් කරලා පෙන්න්න හැබැම මේකෙද ෆෝල්ට එක වෙන විදිිය සහ කියනවා හරි මම් බලවෙනි මෝ හරි අපි බලමු පව් එක මම ලැප් එකට ඇඩප්ට එක ප්ලග් කරහම පවෝන්නෙන් නෑ අපි දන්න ඇඩප්ට එක ප්ලග් කරට පවෝන්න ස්ටන් බයි හැබැ ස්ටන් බයි මොහොතේදී ඊසික රීඩ් කරනවා ඊසික රීඩ් කරන ස්පයි රොම් එකව එතකොට ඔන්නෝක මං දැන් පවදීල පෙන්න්න නෝගොල්ට ඕකේ සිගනල්ස් දෙයක් තියෙනවා එකක් අපි ගත්තු ඩේටයින්නන් ඩේටව් මේ කරන්න එක්ස්ට්‍රක් කරගන්න එකැන අප ස්පයි රොම් එක ඊසිකට අදාළ ෆර්මයා රීජන් එක එයා කොපි කරගන්න යගේ MCකට ගැන අපි කියෙන එම්බඩට් කොන්ට්‍රෝල එකට එයා රීට් කරගන්නවා හැබැයි මේක දිගින් දිගට වෙන ක්‍රියාවලියන්නෙමේ එයා එක මොහොත ගන්නවා හැබැයි ඩේට ඉන් කරන අපහු ඊසියකෙන් ස්පයිකට සේව් කරන මොහොතක උදාහරණැක දිට ස්පයි රොම් එක මොනහරි ඩ එකක් සේව් කරන්න ඕන්න එක වෙලාවකද එයා ආපහු කමිනිකේෂන් වෙන්න පටන් ගන්න ඒ මොහොතේදී හරි මේකෙන් අපිට කියන්න පුළුවන් ඊසි රොම් එක එයා රීට් කරනවා කියලා මේක අපිට ලොජික් ඇන්ලයිසයෙන් ඕක ඇන්ලයිස් කරගන්න පුළුවන් එතකොට මේ තියෙන්නේ ඊසි ඩේට එක එයා රීට් කරනවා යම් කිසි පීරියඩ්ඩක් ඇතුළත හරි එතකොට දෙවනි කාරණය තමයි අපි බ්ලප් එක ඔන් කරහම ස්පීසි එච් එක රීට් කරන්න ඕනේ ස්පයි රොම් එක නැවත දැම්මං ස්ටෑන් බයි මොහොතේ ඉන්නේ මම මේ ඒරයකත් තියන් ලැප්ටොප්පයක් කරන් තියෙන්නේ කෝපව සප්ලයි අපි හැදෙන් නෑ කියලා ගමු හරි මම දැන් ලැප් එකත් පෙන්න්නනවා මම පවබට්න එක ප්‍රෙස් කරද්දී අපි බලවමු වෙන වෙනස්කම් මොකක්ද කියලා ඔම් බලන්න ලැප් එක ෆෑන් එක ගොල්ඩ පේන ඇති කැරගෙනවා මං අය ඕෆ් කර එකනේ ලැප් එක ඕෆ් කරනවා මං ආය දැම්මහම මෙයාගේ බලන්න ඩේට කමිනිකේට් කරන්නේ නෑ එකන එයා රික්වෙස් කරාට රික්වෙස්ටක් විතරයි දන්නේ සීපියෝගේ නිශලයිස් වෙන්න කියනකම ඔගොලොන්ට පෙන්න්නම් එකට හේතුව සීපියෝගේ ඉනිශලයිස් වෙද්දි ඔයාගේ නෙමේ ලොකු බල් ඩේට එකක් මෙතන ඉනිශලයිස් වෙන්න ඕන මොකද තප්පර 3ක් වගේ ඇතුළත මුළු ස්පයි රෝම් එක මෙයා රැම් එකට කොපි කරගන්න ඕන මේ ලැප් එකේ තියෙන ප්‍රශ්නය CPU එක වැඩ කරන්න නෑ කියන එක මං ඔගොලන්ට ඩිස්පලේන විදියට මම මේක මං කෝපව සප්ලයි එක රිමූව් කරලා තියෙන ඉන්ඩක්ටර් එකේ මං කෝපව සප්ලයි එක මෙතන ඔගොලන්ට පේන මෙතන කෝපව සප්ලයි මං අයින් කරලා තියෙන්නේ. එතකොට ඒ වෙද්දී අපේ data communication එක බලන්න මං ඔයගොල්ලන්ට මේ idea එකක් ගන්න තමයි ඕක වෙනස් කරලා මේ පෙන්වන්නේ. හරි. මම දැන් කෝපව සප්ලයි එක ෆික්ස් කරගෙන අපි බලමු කොහොමද මෙයා කමියුනිකේෂන් එක වෙන්නේ කියන එක. හරි දැන් බලන්න. ඔන්න බලන්න වෙනස මොකක්ද කියලා. දැන් ඩිස්ප්ලේ එනවා.
CPU එක ඉනිශියලයිස් වෙලා. එතකොට ඉස්සෙල්ලා තිබ්බ පැටර්න් එකට වඩා මේ පැටර්න් එක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ CPU ඉන්ෆර්මේෂන් මේක තව මම ඔයගොල්ලන්ට පොඩි කරලා පෙන්නන්න. ආය ඔෆ් කරලා. මම දැන් ස්ටෑන්ඩ් බයි මොමන්ට් එකේ ඉන්නේ. මම පවර් එක දෙනවා. ඩිස්ප්ලේ එක එනවා ලැප් එකේ. මම ඩිෆරන්ස් එක හරියට පෙන්නන්න. ඔන්න බලන්න වෙනස මොකක්ද කියන එක. ඒ කියන්නේ ඔය තියෙන්නේ data in and data out. මම සප්ලයි එක ආයෙ අයින් කරලා පෙන්නන්න. CPU එක ඉනිෂියලයිස් වෙන්න ඕනේ කමියුනිකේට් කරන්න. එහෙම නැත්තම් වෙන්නේ PCH එක රික්වෙස්ට් කරාට ප්‍රොසෙස් කරගන්න විදියක් නැහැ. ප්‍රොසෙස් වෙන්නේ නැති හින්දා තමයි data transmission එක ඉස්සරහට වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ CPU core එක වැඩද කියලා අපිට ඉනිෂියලයිස් වෙනවද කියලා බලා ගන්න පුළුවන්. මේකෙන් අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන්. core power supply එකේ voltage එක ඇවිල්ලා මේ විදිහට ඉනිශියලයිස් වුණොත් බයෝස් එරර් එකක් කියන එක මම ක්ලාස් එකේදී කියලා දෙනවා. අපි මම ආපහු ඔයගොල්ලන්ට පෙන්නන්න මේක ඔය විදිහට ඉස්සෙල්ලා මම මේක මේ මෙෂර්මන්ට් එක බලා ගන්න. ඔය තියෙන්නේ අපේ ලෝගෝ එක එන වෙලාවට CPU එක ඉනිශියලයිස් වෙන වෙලාවට වෙන මොහොත. හරි මම ෂට් ඩවුන් කරලා කෝ පවර් සප්ලයි එක රිමූව් කරාම දැන් අපි බලමු CPU core එක හැදෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ no display point එකේදී. ඉතා කුඩා ඩේටා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ අතර කමියුනිකේෂන් එක ඒ කියන්නේ ප්‍රොසෙස් එකක් නැති තැන ඩේටා කමියුනිකේෂන් එක නවතිනවා. ඒ කියන්නේ රික්වෙස්ට් ඩේටා එක ඉල්ලුවට ප්‍රොසෙස් මොකද මෙයා RAM එකේ ෂැඩෝ එකක් විදිහට තමයි සේව් කරගන්නේ. එහෙමනම් අපි බලමු RAM එක නැති වුණාම මොකද වෙන්නේ කියන එක. මම ආයි CPU එක කනෙක්ට් කරලා පෙන්නනවා. ඔය CPU එක ඉනිෂියලයිස් වෙන වෙලාවේ එතකොට මේ ඩේටා එක දිගටම තියෙනවා. මම මේ පැත්තකට අරන් තියෙන නිසා ඒ කියන්නේ මිඩ් පොයින්ට් එකෙන් වම දකුණට වැඩි වුණා. ඒකයි තියෙන්නේ. හරි දැන් ඩිස්ප්ලේ ඇවිල්ලා තියෙනවා. මම ඔයගොල්ලෝ පෙන්නන්න RAM එක ඉනිෂියලයිස් වුනේ නැති වුණාම වෙන දේ. මම RAM එක ගලවලා තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවා ඇති. හරි මම පවර් ඕන් කරනවා. අර සේම් දේම වෙනවා. ඒ කියන්නේ CPU එකක් නැති වුණ හැටි BIOS එක රීඩ් කරගන්න විදියක් නැහැ. මොකද CPU එක ඉනිෂියලයිස් වෙන්න පවර් ඕනේ. ඒතකොට CPU ෆේල් එකක් අඳුනා ගන්න පුළුවන් ඕකේ. දෙවෙනි කාරණේ කියන්නේ දෙවෙනි කාරණේ RAM එක නැති වුණොත් ඒ කියන්නේ RAM එක ඩිටෙක්ට් කරේ නැතොත් ඔන්න ඔය විදියට කමියුනිකේෂන් එක fully complete වෙන්නේ නැහැ. හරි අපි බලමු. එතකොට ඕක logic analyzer එකෙන් analyze කරන්න පුළුවන්. මම RAM එක ගැහුවාම බලන්න පුළුවන් ආපහු. ඔතන බලන්න. මම තව ඔතන ඔයගොල්ලෝ පේනවා ඇති capture වුණාම total length එක ඇවිල්ලා මේ අයිනට කරාම තමයි හරියට අපි data එක බලා ගන්න පුළුවන්. මේකේ දෙවෙනි කතාව තමයි
CPU එකේ ඩිස්ප්ලේ එක එනකං මෙයා ප්‍රොසෙස් එක යනවා අපිට ට්‍රිගර් මෝඩ් එක නෝමල් මෝඩ් එක ඔක බලා ගන්න පුළුවන් ඔන්න එද්දි බලන්න ඔෆ් කරා බලන්න කමියුනිකේෂන් එක දිගටම එනවා ඩිස්ප්ලේ ඇවිල්ලා ටික වෙලාවකින් නවතිනවා ඔන්න ඔතනින්දි නවතුණා. ඒ කියන්නේ එයා එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවරයි. මං පෙන්නුවේ ටෝටල් ලෙන්ත් එක එක්ස්ට්‍රැක්ට් වෙන ටයිම් එක කියලා. මං ඕෆ් කරන දැන් ඉවරයි. ඔය කියන්නේ ටෝටල් එයාගේ කමියුනිකේෂන් එක ඉවරයි. ඒ කියන්නේ ඩෙල් ලෝගෝ එක ඇවිල්ලා තියෙන්නේ. ඕෆ් කරනවා ආය බලන්න. ඔය CPU එක ඉනිෂියලයිස් වෙලා ඒකයි ඔය විදිය බල්ක් ඩේටා එකක් යන්නේ. ඔතනින් ඩිස්ප්ලේ ආවෙන් පස්සේ ඉවරයි. ඔන්න ඔය පාර්ට් එක තමයි BIOS එක RAM එකට ෂැඩෝ එකක් අරන් දෙන්නේ. RAM එක නැති වුණොත් ආපහු අර විදියට ඔන්න බලන්න RAM එක මම නැති කරලා පෙන්නන්නම් ඔය විදියටම. RAM එක අයින් කරා. ඔච්චරයි වෙන්නේ. ඔතනින් එහාට යන්නේ නැහැ. කියන්නේ PCH එකේ ෆර්ම්වෙයාර් එක රීඩ් කරන්න තියෙන මේන් ඒ කියන්නේ PCH එකටත් තියෙන එක්තරා විදිහේ ප්‍රොසෙසර් එකක්. ඔතනින් එහාට ඉනිෂියලයිස් වෙන්නේ නැහැ. දෙවෙනි ස්ටේජ් එකට යන්නේ නැහැ. ඕක එතකොට අපිට අපි ක්ලාස් එකේදී දාට ඔන්න ඔය ස්ටේජස් කොහොමද අපි අඳුනගන්නේ? මේක ලොජික් ඇනලයිසර් එකෙන් මීට වඩා පැහැදිලිව අඳුනගන්න පුළුවන්. මම මේ ඩේටා දෙකක් එක්ක විතරයි මේ ඔයගොල්ලොන්ට මේක පෙන්නුවේ. හරි. එහෙනම් අපි 23 24 ක්ලාස් එක තියෙනවා. ජොයින් වෙන්න කැමති කවුරු හරි ඉන්නවනම් එන්න පුළුවන්.